මෙතන කාලයක් කල්පනා දක්ෝ යාළුවෝ ඇවිල්ලා තියාගන්න. මම එදා කිව්වා උගසේන ඇත්තටම ගැහණු පෙරේතේ. හරි අර කෙල්ල අර නැටුම් ක්‍රීඩා පෙන්වන්නේ කබේ උඩ නැටක් තියෙන්නේ. මෙයා කෙල්ලනේ මොනවද බැලුවේ? නැටුම් ක්‍රීඩා නෙමෙයි බැලුවේ. මොනවද බැලුවේ? ඇඟපසඟ බලලා දැකලා එයාට ප්‍රේමී ඇති කරගෙන ලදු ජීවත් වෙමි නොලදොත් මියමි කියලා මොනවද කළේ? නොකා නොබී ඇඳට නැගලා මොකද කළේ? යහන බදාගෙන උපවාසයක් කළා. අවසානයේ දෙමාපියෝ මොකද කළේ? දෙමාපියෝ කිව්වා පුතේ අපිට ඕක ගැලපෙන්නේ උඹට සුදුසු තැනකින් විවාහයක් කරලා දෙන්න හිටපන්. හැබැයි මෙයා ඇහුවද? නෑ කියන දේ ඇහුවේ නෑ මට යාම ඕනි කියලා මැරෙන්න හැදුවා. අවසානයේ මොකද කළේ? හරි යාළුවෙක් යවලා මයිපුගේ මසුනන් 1000කට මේ කෙල්ලෝ මිලදී ගන්න බැරි. ගන්න පුළුවන් නේද? ගන්න බැරි වුණා විවාහ කරලා දෙන්න කියලා තමයි කිව්වේ. මම එදා කිව්වා. ඒක විවාහයක් නෙවෙයි මොනවද? ඇඟ පිටිනීම. පැහැදිලිද? අවසානයේ මොකද කරේ? නැට්ටුකාර කෙල්ලගේ තාත්තා කිව්වා අපේ දුව එහෙවන්න බෑ. ඕනි නම් පුතා මෙහෙවන්න අපි දුව විවාහ කරලා දෙන්නම් කියලා කිව්වා. අවසානයේ උදේට මොකද කරේ? තමන්ගේ සිල් තනතුර අමතක කළා. අම්මා තාත්තා අමතක කළා. අර කෙල්ලෝ ගිහින් මොකද කරේ? කසාද බැඳගත්තා. බැඳගෙන නිකන් හිටියද? නෑ දරුවෙක් ලැබුණා. හැබැයි ආගන්න දැන් මෙයා සිටු කොලේදී මෙයා නැටුකාර කොලේ ගියාට මෙයාට කිසිදු හැකියාවක් නැහැ. මෙයා නිකන් කියලා තමයි කිව්වේ. මම කිව්වා කිසිම අධ්‍යාපනයක් නැත්තම් එයා මොකද වෙන්නේ? මම එදා ලස්සන වචනයක් කිව්වා. විද්‍යා ශිල්ප හීන නසෝවන්ති කියලා කිව්වේ. මොකද විද්‍යා ශිල්ප හීන ඒ කියන්නේ විද්‍යාව ශිල්පේ නැති එක නසෝවන්ති බබලන්නේ නේද? ඔක ඇත්ත. ඕනම සමාජ ක්‍රමයකට ගිහිල්ලා බලන්න හරි මෝඩයෙකුට කොහෙවත් පිළිගැනීමක් දෙන්නේ. අර කියන ප්‍රසිද්ධ ශ්ලෝකයක් හරි අර කියන මොකද ස්වග්‍රහී පූජ්‍යති මූර්ඛා ස්වගාමී පූජ්‍යති ප්‍රභු ස්වදේශී පූජ්‍යති රාජා විද්වාන් සර්වත්ත පූජ්‍යති කියලා කියන්නේ. හරි ස්වග්‍රහී තමාගේ ගෙදර පූජ්‍යති පුදනවලු මූර්ඛා මූර්ඛත්වයෙන් කාටද? මෝඩයා. හරි මෝඩයාගේ අගේ තියෙන්නේ ගෙදර උන්ට විතරයි. මෝඩයා කියන දේ අහන්නේ කවුද? ගෙදර ඉන්නු විතරයි. හරි මෝඩයා කරු කරන්නේ කවුද? ගෙදරයි විතරයි. හරි සමාජෙ ගියහම මෝඩෙක් මොකද කියන්නේ පොදේ? ඕක මෝඩයා. හරි ඕකා කියලා එහෙමනේ බයින්නේ. හරි මෝඩයා කියන දේ පිළිගන්නේ ගෙදර මිනිස්සු විතරයි. ඒ ගෙදර මිනිස්සු වෙන කරන්න දෙයක් නෑ. හරි ඒක නිසා මෝඩයාට කරු කරන්නේ පුතේ ගෙදරයි විතරයි. हरि स्वगुणी पूज्यते मूर्खा स्वगामी पूज्यते प्रभु සල්ලිකාරයනි ප්‍රභු කියන්නේ. එතකොට ප්‍රභු කියන්නේ සල්ලිකාරය ඔපිරිගන්නේ ගමේ විතරයි. දැන් හිතන්නකෝ ගමේ සල්ලිකාරය නගරයට ආපම සල්ලිකාරයද? නෑ. හරි නගරේ ඉන්න සල්ලිකාරය පුතේ නුවරට ගියාම සල්ලිකාරයද? නෑ. ලංකාවේ ඉන්න සල්ලිකාරය පුතේ ඉන්දියාවට ගියාම සල්ලිකාරයද? නෑ. දැන් හිතන්නකෝ අර කොරෝනා ඇවිල්ලා ආර්ථික අර්බුදය ආවනේ. මේ ලංකාවේ හිටියනේ කෝටිපතියෝ බිලියන්පතියෝ. ඒ ඔක්කොම ගෑ මොනවා තෙල්ලානේ නැත්තම් උත් පොලි. ගෑස් නැත්තම් උන්ට කන්න නේ. හරි මේ සල්ලි වලට වටිනාකමක් නැහැ ලෝකෙට ගියා. ඒකයි කියන්නේ ස්වගාමී පූජ්‍යතේ ප්‍රභු. ප්‍රභූවරයා සල්ලිකාරයා ගමේ විතරයි පුදන්නේ. හරි ස්වදේශේ පූජ්‍යතේ රාජා. රාජා කියන්නේ රජතුමා. හරි තමන්ගේ රටේ වැසියෝ විතරයි පුදන්නේ පුතේ. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා අපිට විතරයි ජනාධිපති. එයා ඉන්දියාවට ගියාම එයාලගේ ජනාධිපති වෙනවද? නෑ නේද? ඇමරිකාවට ගියාම එයාගේ ජනාධිපති වෙනවද? නෑ. හරි රජාට පුදන්නේ රටවැසියෝ විතරයි පුතේ. ඒ රටේ විතරයි. හැබැයි අපි ඉගෙන ගන්න දේ මොකද? විද්වාන් සර්වත්ත පූජ්‍යති. ඉගෙනගත් ඒකා පුතේ ලෝකේ ඕන තැනක පුදනවා. හරි දැන් මේ ඉන්න ડોක්ටර් පුතේ ඇමරිකාවට ගියාම පොන්දොස්තර වෙනවද? නෑ ඒකෙත් එයා ડોක්ටර් නෝ. ඒවත් මෙහි ඉංජිනේර ඉන්දියාවට ගියාම ඉංජිනේරම තමයි. මේ ටීචර් ළමසිලන්තයට ගියාම ඒ ටීචර් තමයි. විද්වාන් උගත්කමට ලෝකේ හැම තැනම පුදනවා. අධ්‍යාපනයේ අය දෙන්න වෙන ශ්ලෝකයක් නේද? අධ්‍යාපනයේ වටිනාකම කියා දෙන්න වෙන තරක් නෙයි.
හරි මොකද්ද ශ්ලෝකේ? ස්වග්‍රේ පූජ්‍යතේ මූර්ඛා ස්වගාමී පූජ්‍යතේ ප්‍රභු. ස්වදේශී පූජ්‍යති රාජා විද්වාන් සර්වත් පූජ්‍යති. ඒක නිසා අපට උඹලා ඉගෙන ගන්න. හරි ලෝකේ කොතන ගියත් ඉගෙන ගන්න එකට ලොකු පිළිගැනීමක් තියෙනවා. දැන් උග්ගසේන මොකද වෙන්නේ? උග්ගසේන එතන ගිහිල්ලා බැලුවාම ශිල්පයක් නෑ. ඒවද එයාගේ සල්ලිකාරකම එතන වටින්නේ නෑ. එතන වටින්නේ ශිල්පේ. ඒ නිසා ගෑණි බැන්දට පුතේ ගෑණි එන්න මදි පුංචි ගමක් මේ කම්මවල කරන්නේ. කනගොල අදිනවා, කනගොල කපනවා, වතුර අදිනවා, කම්කරු. හරි ඕනම ගෑණියක් කැමතිනේ තමන්ට පල්ලෙහා ජොබ් එකක් කරන පිරිමි කසාද වගේ. ඔය තමයි ඇත්ත. ගෑණිට මදි පුංචි ගම. ගෑණි මොකද කරන්නේ? මිනිහට තරහවට මිනිහා දිහා දැක්කම මිනිහා පා වෙනවා. ගෑණි දරුවෝ අරගෙන නලවනවා කොහොමද නැලෙන්නේ? මම ඉදා කිව්වා. දොයි 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 බබා බයි 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 බබා බල කල ගාගෙන ඇදගෙන යන මෙලෝදයක් වෙන නොදන්න නිකමාගේ පුතනාඩ අනිත් කසේන දිහා බලවල නිකමාගේ පුතනාඩ කොහොම තමයි නැන්නේ දැන් උගසේන මේක ඇහෙනවා හරි බලමු මොකද වෙන්නේ කියලා උච්චතම අවස්ථාව කතාවේ හරි පහසෙන් එක්ක යන්නේ පැහැදිලිද බලමු මොකද වෙන්නේ කියලා ඒකයි මම කිව්වේ ගෑනු දෙවේත පිරිමින්ට වෙන සිද්ධාර්ථය මේක. හරි සමහර ගෑනු මත්ෙම මැරෙන පිරිමි ඉන්නවා. හරි උන්ට වෙනදී ගෑනු පස්සේ ගිහලා ගෑනුගේ හොතේ වහ ගන්න වෙන්නේ. පැහැදිලිද? බලමු මොකද වෙන්නේ කියලා. බලමු. හරි අදිටි එම නිසා විද්වත්වෝ ඒ නිසා විද්වත්වෝ බුදු නලවණ යම් විටකම ඒම කියයි ඒකම කියනවා. හරි සිටු පුත්‍රයාණෝ කීයක් යමක් යන්නේ නැලවිලි කීයෙන් පැවසෙන දෙය. හරියටම ලියා ගන්න. නැලවිලි කීයෙන් පැවසෙන දෙය. අනික කොනව තමන් අරබයා කියන නියාව දැනලා තමන් අරබයාම කියන බව දැනගෙන හරි යාට දැනුණා මේ කීපී නලවන්නේ මම ගැන කියන්නේ. හරි ටිකක් කාලයක් අපි තමයි දරුනේ. ඇයි එකම ජීවිතේ නරවන්නේ? අය උදේට මල පැන්නා. මල පැන්නා දෙල්ලට දානවා පාට් එක. පිළිදෙට වයින්. බලපොම දාන පාට් එක කියලා. දැනලා මේකම මාරවයන් නියුදේ විචාලෝයා. උදේට පොරවගේ විලහනවා. මේ මටද කියන්නේ කියලා. කියයි මොනවද කියන්නේ? ගෑනුගේ කටවල අවුස්ස ගත්තාම පුතේ මිනිහා එකට යන්නේ 10ක් කියලා බලන්න ගෙදර බලන්නකෝ. තාත්තා කට අරින්න කලින් අම්මා කියලා කරයි. කියලා නැද්ද? උවරයි. තාත්තට කියන්න දෙයක් නෑ. තාත්තා බලන්න යනවා යන්න. නැද්ද? ඔව්. හරි ගැහණුවේ එපා. හරි අනිත් එක උගසේන කාලකට ගිහිලා ඉන්නේ ගෑණි ගෙදර. පින්න බහින්න ගිහින්. හරි පින්න බහිනවා කියන්නේ ගෑණි ගෙදරට යනවා. හරි ගෑණි ගෙදර ගිහිලා පුතේ විවාහයෙන් පස්සේ ජීවත් වෙනවා නම් අනිවාර්යයෙන්ම උළුවත්තක් දොරමුල්ලේ තියාගන්න කියන්නේ. कोई रिलीजियन फॉलो कर ही करते गैर के रिस्पेक्ट බලන්නේ නැහැ ගෑණි කියන පදයට පට ගාලා මිනිහා නටන්න ඕනේ ඒකට ගෑණි ගෙදර ඉන්නවා ඊළඟ ගෑණි කියන පදයට නටලා විතරක් හරියන්නේ නැන්දම්ම කියන පදයට නටන්න ඕනේ දබ ගාලා හරි මාමණ්ඩි නම් වැඩිය දාන්නේ සත්‍යේ ඒ වුණාට මාමණ්ඩි කරේ යන්නේ කියනවාට යන්න ඕනේ ඒ මාද කරන්න දෙයක් නෑ අනුන්ගේ ගෙදර කිව්වෙම ඒ නිසා කසාද වැන්නන් පස්සේ පුතේ හරි කවදාවත් නැන්දම් ගෙදර ඉන්න එපා කියලා හරි කුලියට හරි ගිහලා හිතා කාලා හරි වෙන පළපතක හරි ඉඳපල්ලා කියලා. ඔය තමයි ඇත්ත. දැන් උදේසේන ගිහලා ඉන්නේ කාගේද? දැන් ධම්මගේ. කේද? ගෑණිගේ රිස්පෙක්ට් ඔක්කොම බලන්න. දැන් බලන්න ගෑණි කියන කතාව උදේසේන නම් පොර වගේ කිව්වා මේ මටද කියන්නේ කියලා. මොනවා කියද කියලා බලමුකෝ. මේ බාට එසේ එහෙමයි. හරි අනිත් කාට කියම් වෙන කාටද මම කියන්නේ හරි කාට කියම් ඔබම කොට විදිනා කටයුතුයි ඔබම කරලා කෑවිදින කටයුතු නිසා ඔබම අරමයා කියන්නේ ඔබටම තමයි කියන්නේ හරි කියන්නේ කිය විදිය පව් කියලා හරි දැන් අර ගෑනට වසීකృత වෙලා කියේ පොර නෙමෙයි අහගන්නේ ඈ ඒසේ වෙන කාට කියන්නේ ඔබම කරලා ඉදිනේව තමයි කියන්නේ හරි මුස්කසේට පොළොව පලාණේ යන්න ඉන්නේ කොරන්න දෙයක් නෑ. හරි ගෑණිගේ අවතකට කතා ඔක්කොම අහන්න ඕනේ. හයිලයිට් කරගන්න සජීවී අවස්ථා නිරූපණය.
හරි ලස්සනයි කියන විදිහට. සජීවී අවස්ථා නිරූපණ හාස්‍ය උපහාසයේ මතු කරන අවස්ථා. සජීවී අවස්ථා නිරූපණ හාස්‍ය උපහාසයේ මතු කරන අවස්ථා. හාස්‍ය උපහාසයේ මතු කරන අවස්ථා. හරියටම දාගන්න සජීවී අවස්ථා නිරූපණ හාස්‍ය උපහාසයේ මතු කරන අවස්ථා නිරූපණ. හාස්‍ය උපහාසයේ මතු කරන අවස්ථා නිරූපණ. හරිද පැටවු? හරිද? තව ඉස්සරහට කියන්නේ හොඳේ මේ ඊටු ටික අහගන්න පුළුවන්. බලමු. හරි. බලමු මොකද වෙන්නේ කියලා. කියමි කිය. ඔබ නිසා විද්වත්තුවා මදින්. ඔබසෙන් මල්ලක් පැන්නා. හරි ඔබ නිසා විද්වත්තුවා මදින් කියන්නේ නැට්ටුකාර කුලයට ආව මදිවට. හරියටම තේරුම ලියාගන්න. නැට්ටුකාර කුලයට ආව මදිවට. නැට්ටුකාර කුලයට ආව මදිවට. නැට්ටුකාර කුලයට ආව මදිවට. උවාමදි නපුරුත් ඇස්මලාද අවකැපෙන කතා. නපුරු කියන්නේ මොනවද? අවකැපෙන කතාවක් අහන්න ඕනිද? අවකැපෙන කතාවක් අහන්න ඕනිද? නපුරුත් ඇස්මලාද පලායමි. පලායමි කියන්නේ යන්න යමි. මම යනවා. හරි විනී හරවාගත හැක්කයි. විනී කියන්නේ මොනවද? විනී දොස් පැවරි. හරි මග හරවාගත හැකියයි. විනී හරවාගත හැක්කයි කියන්නේ දොස් පැවරි මග හරවාගත හැකියයි. සිතා කීය. එහෙම හිතලා කිව්වා. හරි උගසේක පොරවගේ දැන් ගෑරන්ටි කියනවා නේ. ඔයාලා නිසා තමයි මම නැට්ටුකාර කුලේට ආවේ. තවම අහන්න පුළුවන් අවකැපෙන කතා. මම යනවා. මොනවා කියන්නේ? හර ඉන්නවලා කීටෝ තෝගේ මෙලෝදයක් දැරීමෙන් මට කිප්පලකින්ද කියලා. ඇත්ත ඒ වෙලේම කරන්න ගියේ උගසේනේ. අර ඒකම කරලා හරියන්නේ. ඒ වගේ දැන් කොල්ලෝ ඉතේ තියන්නේ සමාජ ඔය වැඩේම හරි. ඒ වැඩේම කරපුවාම ඔක්කොම පව ජීවිතේ කොල කියලා නෑ. ඒ වැඩේ කරන්න පුළුවන්. හැබැයි කන්න දෙන්න බෑ ඔය වැඩේ. ඒකද පවුල ජීවත් කරවන්න බෑ. ඒකද ඒක නිසා පුතේ ඒ වැඩේම බලාපොරොත්තු වෙලා කිය උගසේන ඔත්තට අහගන්න. මොනවද අහන්නේ? හොඳට හරි යනවනම් පාර ඉන්නවනම් කීටු. තෝ වගේ මෙලෝදියක් පරික්කෙන් මට ඇති වැඩේ මොකක්ද කියලා. අර දැන් උගසේට යන්න පුළුවන්ද? බෑ. අය සිටු මාලිගාවෙන් පාර ගන්න. අර දැන් පොළොව පලාණියක් කියලා තියෙනවා. අර අය වෙනම ඉන්දියට කියලා ජොබ් එකක් කරන්න පුළුවන්ද? බෑ. ගෑණිගේ ඔක්කොම අවකැපෙන කතා අහන්න. කරන්න දෙයක් නෑ පුතේ. ගෑණිගෙන් පෝෂණය වෙන්න ගිය දවසට ඔය දේ ඔය විදිහට වෙනවා. ඒ නිසා මම පිරිමි තමයි කියන්නේ මයි පුතේ හරි ඉබ්බලා ගෑණිට වැඩි රුපියලක් හරි වැඩි හොයන්න ඉගෙන ගන්න. හරි බල මේ පාර අර අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිකුත්කර ප්‍රතිඵල ලේඛනයේදී අධ්‍යාපන ජෙනරාල් කොමසාරිස්තුමිය කියපු කතාව ඇහුවා. හරි අපේ කාලේ කැම්පස් යන්නේ පුතේ හැම විෂය ධාරාවකම හරි 50ට 50 තමයි කැම්පස් කියේ. ඒකද ඉංජිනේර ෆැකල්ටි එකේ විතරක් පුතේ කොල්ලෝ 70ක් ගියා කෙල්ලෝ කියේ 30යි මැක්ස් කරනවා. දැන් මොකද උනේ? දැන් පුතේ අවුරුදු 3-4ක් තිස්සේ මොකද වෙනවා කියන්නේ? ඔකේ අනිත් පැත්ත ගහලා තියෙනවා. හරි හැම ෆැකල්ටි එකම කෙල්ලෝ 80ක් යන්නේ පුතේ කොල්ලෝ යන්නේ 20යි. හරි කෙල්ලෝ 80ක් යනකම කොල්ලෝ යන්නේ 20යි. ඔය අරුමුදේ දැන් නෙමෙයි තේරෙන්නේ. අනාගතයේදී ලොකු අරුමුදයක් නිර්මාණය වෙනවා පෞල් ජීවිත තුළ. ඇයි? කෙල්ලෝ ඉගෙනගෙන ඉහළ රැකියාවලට යනවා. කොල්ලෝ ටිකයි ඉන්නේ පුතේ අනිත් උන් A level වලින් O level වලින් බිම. හරි උන් ඒතර පල්ලෙහා රැකියාවල තමයි නියෝජනය වෙන්නේ. හරි ඒ වුණාම කෙල්ල ඉහළ රැකියාව කොල්ල පල්ලෙහා රැකියාව වුණාම පුතේ පෞල් ජීවිතේ දරස් වෙන්නේ. හරි ඕනම ගැහැණු ළමයි කැමති නෑ පුතේ තමන්ට වැඩි පල්ලෙහා ඉන්න පිරිමින් කසාදමයි. මොකද ගැහැණු ආයි දන්නවා පෞල් ජීවිතේදී පිරිමියාගේ අතින් තමයි ශක්තිමත් ආර්ථික සාධකේ ලැබෙන්නේ. ඒ වෙලාවට පුතේ ඩිවෝර්ස් නඩු වැඩි වෙනවා. පෞල් ගැටුම් වැඩි වෙනවා. ඒවා ලෝක තමයි ඇත්ත. හිතන්නකෝ හරි මෙයා ප්‍රාදේශීය ලේකම් වෙනවා. හරි එයා කසාද බඳිනවා පුතේ. හරි ඔය හරි බැංකුවක අතු ගානිකේ. පාතමද දුත් එක පාර යන්න
නෑ. හරි. ඒතකොට එයා බලනවා එයාගේ කට්ටියට ගැලපෙනවරම වෙන අනියම් සම්බන්ධතාවයක් නැති ගොඩනගා. පෞල් ජීවිතයේ දෙදරන්නේ නැද්ද? දෙදරනවා. හරි ඒක නිසායි මම කොල්ලන්ට විශේෂයෙන් මතක් කරන්නේ පුතේ තැන් වල ගිහලා නන්නත්තර වෙන්න එපා. ඉගෙන ගන්න. හරි අපේ කාලේ අපි රැකගත්තා. හරි ඉබ්‍රේ කාලේ ඉබ්‍රේ රකින්න බැරි වෙලා තියෙනවා පුතේ විශ්වවිද්‍යාලයම ප්‍රතිසන්දේ. හරි මේ පාර පුතේ ගණිතාංශයෙන් විතරයි කිව්වේ පිරිමි ළමයි වැඩිපුර ගියේ අනිත් හැම අංශයකින්ම 80%ක් ගැහැණු ළමයි යන්නේ විශ්වවිද්‍යාලේ. 44000ක් තෝරගන්න තැන පුතේ පිරිමි ළමයි 10000ක්වත් විශ්වවිද්‍යාලේ යන්නේ පුතේ ගැහැණු ළමයි තමයි 30000ක් මෙයන්. 35000. පිරිමි ළමයි 10000ක් විතර යන්නේ. මොන ඛේද වාචකයක්ද කියලා මට තේරෙන්නේ නෑ. එතකොට සමාජයේ ඉහළම රැකියා නියෝජනය වෙන්නේ ගැහැණුවද? ඒක ලොකු ඩිෆරන්ස් එකක් කරනවා. දැන්වත් වල යන්නේ ඉස්කෝලේ. ඉස්කෝලේ ගියාම අපේ ඇඟිලි ගන්න තමයි සර්ලයි. ඒවද? කාන්තාව කොච්චර ඉන්නවද කියලා මම ටීචර්ලා. හරි හොස්පිටල් එකට යන්න. අපේ ඇඟිලි ගන්න ડોක්ටර්ලා ඉන්නේ ගැහැණු ડોක්ටර්ලා කියලා පිරිමි අය අපේ ඇඟිලි ගන්නට ගිය ගැහැණු ડોක්ටර්ලා විතරම ඉන්නවා. නර්ස්ලා බලන්න. හරි පිරිමි නර්ස්ලා ඇත්තෙම නෑ වගේ. ඒවද බැංකුවකට ගිහිල්ලා බලන්න පුතේ පුටුවල ඉඳගෙන ඉන්නේ හැම පුටුවකම වැඩි හරියක් ඉන්නේ ගැහැණුද? පිරිමි ඉන්නවා. අතු ගන්න, මොක් කරන්න, තේ අල්ලන්න වැඩක්. පිරිමි පෞල් සත්‍ය විනාශ කරන්න එපා. මේ බලන්න වෙනදී ඔබට මේක හොඳ ආදර්ශයක් මේ කතාව. හරි ගැහැණුන්ගේ සියලුම දේ අහගන්න වෙනවා. බලමුද වෙන්නේ කියලා ආයම් බලන්න. හරි කිය. ඔයි කියන්නේ ඇය. ඔබ කියන්නේ ඔබ යනවා යන්න. හරියටම යන්න. ඔබ කියන්නේ යනවා යන්න. හරි මුණ වෙන ඉන්නවා නම් ඉන්න. අය මුණ වෙන කියන්නේ ඉන්නවා නම් ඉන්න. ඔබ කොහොමද නොදන්නා ඔබ වගේ කුමක්වත් නොදන්නා තනත්තෝගේ මටකම් කින්දයි තනත්තෝගේ මටකම් කින්දයි කියන්නේ මත් කොට ඇති වැඩි මොකක්ද කියලා කිව්වා. හරි ගෑණි හරියට උත්තර දුන්නා. යනවා නම් යන්න. ඉන්නවා නම් ඉන්න. ඔබ වගේ නිරෝධයක් ගන්න කීකේ මට ඇති වැඩක් නෑ. එක දෙයයි කියලා ගන්න පුතේ. ඒ වෙලෙ කොන ධර්මෙන් කියලා තියෙනවා. අනිත් වැඩ දන්නේ නෑ. හරි අය බලන්න. හරි කියලා අවකප්පණී කියන්නේ වැරදි ලෙස පිළියෙල කළ අසු. අවකප්පණී සෑදූ හසු. වැරදි ලෙස පිළියෙල කළ අසු. රෑන් අල්වා ඇති ඇතිසේ. රෑන් අල්වා ඇති ඇතිසේ කියන්නේ ලණුව අල්ලගෙන අදින්න හරියටම තේරුම ලියාගන්න. ලණුව අල්ලගෙන අදින්න ලණුව අදින්න හරි දුවන්නාසේ දුවනවා වගේ දුවන්නාසේ ඒම කියා පුතුනරවයි ඒම කියලා පුතුනරවනවා පුතේ. හරි දැන් උගසේන ඇව්වා විතරයි පුතේ ගෑනි නිකන් ඉඳි තෝකම කිය නරවනවා. හරි කොහොමද නැරෙන්නේ බල කරගහගෙන යන හරි මෙලෝඩියක් වෙනවා ගන්න නිකමාගේ පුතනාඩන් කියලා නරවනවා. හරි දැන් උගසේන ඇව්වේ ගමන් පුතේ කියන්නේ මොකක් කිය නරවනවා. බැලුවා උගසේන ළඟ ඉන්නවා නම් පුතේ පොඩි මානිදි නම් ඇහරවලා ඕක කිය නරවනවා. මිනිහට ආයේ කේපි ගස්සනවා. ගෑණියම පරිගන්න ගත්තා පුතේ පන්න පරිගන්න. හරි අපේ පිළිගත් එහෙම තමයි. හරි එක මොනවාරි මූලයක් අල්ලගත්තා. අය මොනවද දැන් මැරෙනකම් මේකේ තියෙනවා. දැන් පිරිමිත් එහෙම තියනවාද? නෑ පිරිමි මූලයක් අල්ලගත්තම ඒක එතනින් ඉවරයි. ගැහැණුවෙන්ම නෑ. මැරෙනකම්ම තියනවා ඉතින්. ඕක නෑ තියනවා හැම ගැහැණියෙක්ම එහෙමයි. තේරෙනවද? දැන් හිතන්නකො මෙතන යාළුවලා ඉන්නවා කියනකො අපි කොල්ලෙක් හරි යාළුවෙලා යන්න එපා. හරි බැරි වෙලාවත් ඔය කොල්ලා වෙන කෙල්ලක් එක්ක කතා කරනවා දැක්කොත් මේ කෙල්ල මැරෙනකම්ම කතාද බැන්දත් මැරෙනකම්ම කියන්නද? ඔව් අර කිව්වනම් කියන්නද? කියනවා ඊටෙකුත් කියනවා. ඔක තමයි ඇත්ත. පැහැදිලිද? දැන් ඔතන කත්තේ උපමාව කියනවානේ. හරි මොකද අවකම්පණයෙන් සෑදූ හසු රෑන අල්වා ඇතිසේ කියලා ආන්ගේ උපමාවට ඉලක්කා ගන්න. ඕක පාළි ධම්මපදට්ට කතාවේ වෙන උපමාවක්. පැහැදිලිද?
ඒ කියන්නේ මුල් කෘතියේ උපමාව එලෙසින්ම බෑ ධර්මසේන හාමුදුරුවෝ භාවිත කරනවා. මුල් කෘතියේ උපමාව එලෙසින්ම ධර්මසේන හාමුදුරුවෝ භාවිත කරපු අවස්ථාවක්. හරි ලස්සන අවස්ථාවක්. හරි බලමු. අපි යම් බලන්න කතාව ඉස්සරහට. හරි යම් බලන්න. ඔයතුමෝ තමාගේ රූප සම්පත් කරගෙන දැන් උද්දේශයට මොලේ පෑදිනා. දැන් යන්න පුළුවන්ද ගෙදර? යන්න බෑ. ගෙදර පිළිගන්නේත් නෑ. පාරට වහින්න බෑ. පාරේ කවුරු පිළිගන්නවද මෙයා? නෑ නිකම්ම නිකමෙක්. මම අර ඒකයි කිව්වේ. අර නිකම්ම නිකමෙක් වුණාම පුතේ මොකෙස්වත් පිළිගන්නේ නෑ. අර කියන්නේ මොකද විද්‍යා ශිල්ප හීනක්න සෝපන්ති. විද්‍යාව ශිල්පේ නැති එක කවදාවත් පබලන්නේ නෑ. එළියට ගිහිල්ලා රැකියාවක් කරන්න එයා දන්නේ ඉගෙනගෙන නෑ මොනවා. තේරුණාද? දැන් බලමු දැන් පොලේ පෑදිනා. ඒ යන්නත් බෑනේ වීරය වගේ යනකොට යන්න තම තියනවද? නෑ. දැන් පොලේ පෑදිලා කල්පනා කරනකොට මේ කිරි මෙච්චර රිස්පොට්ටයි. අර කප්පේලිලා කල්පනා කරනවා උගසේ. හරි කල්පනා කරන්නේ. මේ කිට මෙච්චර රිස්පොට්ටයක් ඇයි? උද්දච්ච කරනවා. තොතකි. දැන් අපි යන්නේ තොතකි. දැන් කියලා පටන් ගන්නවා. දැන් කියලා කල්පනා කරනවා. කල්පනා කරද්දී යන මොලේ පෑදෙනවා. හරි මොලේ පෑදෙනවා. මොකද මේක කල්පනා කරද්දී මොලේ පෑදෙන්නේ දැන් මොකක් කල්පනා කරනවා. ඕතමෝ තමාගේ ඕතමෝ කියන්නේ ඇය තමාගේ කියන්නේ තමන්ගේ. ඕතමෝ තමාගේ රූප සම්පත් හැරගෙන රූප සම්පත් කියන්නේ රූපේ නිසාම රූප සම්පත් හැරගෙන රූපේ නිසාම රූපය නිසාම සිටු පුත්‍රයාණන් අටුමගානේ සිටු පුත්‍රයාණන් තමාගේ කොල්ලෙකු කොටත් කියන්නේ සේවකයෙකු තරමටවත් නොසිතයි උකන්නේ පුතේ. සේවකයන් ඊට වැඩි පිළිගැනීමක් දෙනවා. ඉස්ලාමයට දෙනවද? නෑ. සමහර කෙවල් වලත් එහෙමයි පුතේ. අර තමන්ගේ මහත්යල ඒ තමන් පිළිගැනීමක් දෙන්නේ නෑ. ඒතර වල්ලා ඊට වැඩි පිළිගැනීමක් දෙනවා. උපත් එක බෙදලා දෙනවා. හරි එහෙම ගෑනු ඉන්නවා. තේරෙනවද? දැන් මෙයාට තේින්මයි. තමන්ගේ මිනිහා අටුම ගානේ පල්ලෙහා සේවකෙක් තරමවත් වටින්නේ. හරි යා රූපයෙන් සාහංකාර වෙලා ඉන්නේ. හරි රූපයයි යා ගන්න ශිල්පයයි නිසා. හරි උග්ගසේන එතන නිකම්මනිකමෙක් වෙලාමාරයි. බලමු මොකද වෙන්නේ කියලා. ආයම් බලන්න. නොසිතයි සිටු පුත්‍රයානෝද මෑගිමි. අභිමානය කියන්නේ අහංකාරකම මෑට වඩා සම්පත් ඇත්තන් ඇති වෙයි. හරි මෑට වැඩි සම්පත් තියෙන නිසා සම්පත් නිසා නෙවෙයි කියලා හිතන්නේ. මෑට වඩා සම්පත් ඇත්තන් සම්පත් කියන්නේ ධනෙ ඇත්තන්. හරි ධනෙ මට තියෙන්නේ. ඇතින් සම්පත් නිසා නෙවෙයි ධනෙ නිසා නෙවෙයි. උග්‍රසේන කල්පනා කරනවා කෙනෙකුට අහංකාර වෙන්න කාරණා කීපයක් තියෙනවා. හරි එක ධනෙ තියනවා නම් පුතේ ඕන කෙනෙකුට අහංකාර වෙන්න පුළුවන්. හරි දැන් මේ උග්‍රසේන කියලා හිතන්නකෝ. මේ උග්‍රසේන මේ ඉන්නේ නැට්ටුකාර කෙල්ල උග්‍රසේනගේ වයි. හරි නැට්ටුකාර කෙල්ල නැට්ටිචි. හරිම අපි හිතමුකෝ. හරි දැන් තනිය කාටද වැඩිපුර තියෙන්නේ උග්‍රසේන. මේ කෙල්ලට තියනවද? නෑ. මෙයාට තියෙනවා මෙයාට නෑ. තේමද? උග්‍රසේන දැන් කල්පනා කරනවා. එයි මෙයා අහංකාර. හරි මට වැඩි ධනෙ තියෙන නිසාද කියලා බලන්නේ. මට තමයි ධනෙ වැඩිපුර තියෙන්නේ. මස් හිතුවරේ. අසුරු කෙලක් ධනෙ තියෙනවා. බලමු මොකද වෙන්නේ කියලා. නිසාත් නොවේ. බලමු. හරි ජාති සම්පන්න නොවන්නේ. ජාති සම්පන්න කියන්නේ උසස් කුලයක නැත්නම් උසස් පරම්පරාවක අයිති නැති උසස් පරම්පරාවකට අයිති නැති ජාති සම්පන්න නොවන්නේ. ජාතියක් නිසා නොවේ. කුලේ නිසා නොවේ. දැන් අරන් උගසේන බලනවා ඊළඟට ආඩම්බර වෙන්න පුළුවන් මොනවද? කුලය. හරි කුලේ ගත්තාම පුතේ නැට්ටුකාර කෙල්ල පල්ලෙහාම කුලේ උගසේන ඉහළ කුලේ. හරි මෙයාට තියෙනවා මෙයාට එකක් නේ. හරි ඔන්න කෙනෙකුට ආඩම්බර වෙන්න පුළුවන් දේවල්. හරි ධනෙ තියනවා නම් ආඩම්බර වෙන්න පුළුවන්. කුලේ තියනවා නම් ආඩම්බර වෙන්න පුළුවන්. මේ දෙකෙන් ඉස්සරහින් ඉන්නේ කවුද? උගසේන.
හරි බලමු ඊළඟට මෙයා මොනවද හිතන්නේ කියලා. බලමු මෙයා ඒ මික්සර් රෙස්පෙක්ට්. කෙල්ලොන්ගේ එහෙම රෙස්පෙක්ට් තියනවනේ දරුවෝ. සමහර කෙල්ලෝ ඉන්නවා පඬිතයි. හරි පඬිත වෙන්න මොනවද හේතුවක් තියෙන්න බෑ. අපි වගේ උපුතේ පඬිත වුණා කවුරු ගණන් ගන්නවද? කිව්වා. හරි අපිට මොනවද නෑනේ. ඒවාද ඒක නිසා මොනවද තියෙන්න ඕනේ පඬිත වෙන්න. ඒවා නිකන් රෙස්පෙක්ට් ගන්න යන්න එපා කාටවත්. සමීකර ගණන් ගන්න. හරි ඔබ කියන්නේ සමාජයේ වෙනම විදිහට පිටිපස්සේ යාලේ කාර්යය කියලා කියන්නේ අපට උන් එහෙමවත් වටින්නේ නැහැ කියලා කියන්නේ පැහැදිලිද අතෝ වාක්‍යයක් තමයි හරි මම අර හොඳම වචනේ කිව්වේ ඒ රෙස්පෙක්ට් ආති මොනෝමරි දෙයක් තියෙනවා පැහැදිලිද යම් බලන්න ඊළඟ බලමු මොකද වෙන්නේ කියලා යම් බලන්න රූපයෙන් කියන්නේ ලස්සන රූපයක් අන්න හරි දැන් ඔන්න රූපය. හරි කෙනෙකුට ආඩම්බර වෙන්න තියෙන ඕනේ මොනවද? රූපයක් තියෙනවා නම් ආඩම්බර වෙන්න පුළුවන්. දැන් මේකෙල්ල ඇත්තටම ලස්සනයි. නැත්නම් උද්දේශෙන්නේ නෑනේ. ඒවා දාලා කමේ උඩ නටතිය මම කිව්වනේ එන කාර ගරල් සයිස් එකට ගිහලා කමයක් උඩ නටන්න පුළුවන්ද පුතේ? බෑ කමයක් නඩන්න බිම ඉන්නේ. හරි මේකෙල්ලට V-shape එකක් තිබුණේ හරි ලස්සන එකක් තිබුණේ පුතේ උඩ නැටුවේ එකයි. හරි මේකෙල ලස්සන රූපයක් තියෙනවා. හරි විප්‍රසීන්ට ඔය ලස්සන රූපේ නෑ පුතේ. රූපයක් එයාට තියෙනවා. කෙල්ල තරම් ලස්සන නේ. හරි කෙල්ල තරම් ලස්සන නෑ. බලමු මොකද වෙන්නේ කියලා. දැන් උදේට කල්පනා කරලා දේව. බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා යන්න. රූපත්තේ. රූපත්තේ තමා දන්නා ශිල්ප පමණක් නිසාය. ඊළඟට පුතේ මේකෙල්ලගේ රෙස්පෙක්ට් තියෙන්නේ කොතනද? ශිල්ප. පුතේ හොඳ උගතෙක් නම් එයා ආඩම්බර වෙන්න පුළුවන්. හරි මෙයා ශිල්පේ දන්නවා උගසේන මේ දෙකේම අපේ. මේක ඒ තරම්ම වැදගත් සාධකයක් නොවේ. හැබැයි මේක ඉතාමත්ම බරපතල සාධකයක්. ඔන්න කෙනෙකුට ආඩම්බර වෙන්න පුළුවන් කාරණා. හරි තනිය තියනවා නම් කෙනෙකුට ආඩම්බර වෙන්න පුළුවන්. හොඳ කුලයක් තියනවා නම් කෙනෙකුට ආඩම්බර වෙන්න පුළුවන්. ලස්සන රූපයක් තියනවා නම් කෙනෙකුට ආඩම්බර වෙන්න පුළුවන්. මොන උගත්කමක් තියෙනවා නම් මොනවා හරි ශිල්පයක් ගන්නවා නම් කෙනෙකුට ආඩම්බර වෙන්න පුළුවන්. දැන් මොකද උගසේන දෙකක් තියෙනවා නැට්ටුකාරකේට දෙකක් තියෙනවා. හැබැයි උගසේනගේ මේ කාරණා දෙක එයා ඉන්න පරිසරයේදී වටිනාකමක් නෑ. ඒ වගේ මේ කාරණා දෙක එයා ඉන්න පරිසරයේ තාමත්ම වටිනවා. දැන් තමයි මොලේ පැටලලා තියෙන්නේ. ඒ වගේ මෙයාට මේක ආවොත් පුතේ මෙයාගේ බලය වැඩි වෙනවා. මෙයා තුනක් මෙයාට කියනවනේ. ඒ වගේ මෙයාට දැන් මේව හොයන්න පුළුවන්ද? බෑ යාට ගන්න බෑ. උගසේට සරල වැඩක් තියෙනවා. ඉගෙන ගත්තොත් මේ ගැන්නේ උගොඩ දාගන්න පුළුවන්. හරි විභාගයේ උගොඩ දාගන්න පුළුවන් කියලා යා හිතනවා. ස්වර්සිත කියන්නේ ඉබේ හට ගන්නා නොවන්නේ ඉබේ හට ගන්නත් නොයි. හරි ඇගේ බෑවුම් පළවා. ඇගේ බෑවුම් කියන්නේ පඬිතකම්, ලොකුකම්, ආඩම්බරකම් ඕන එකක් ගන්න පුළුවන්. ඇගේ බෑවුම් ඒ කියන්නේ පඬිතකම්, ආඩම්බරකම්, ලොකුකම්. පඬිතකම් පළවා කියන්නේ පළවා කියන්නේ ඉවත් කර නැත්නම් පන්නා දමා මම ශිල්ප උගනිමි මම ශිල්ප ඉගෙන ගන්නවා යයි මයිල් නුවන් කරා ගොසින් මයිල් නුවන් කියන්නේ කාටද මාමණ්ඩි කවුද මාමණ්ඩි ඒ කියන්නේ ටුකාර කෙල්ලගේ තාත්තා මයිල් නුවන් කරා ගොසින් හරි මයිල් නුවන් කරා ගොසින් හරි තමන් සමර්ථ කියන්නේ තමන් දක්ෂ නිසා උන්දන්නා ශිල්ප ඉගෙනගෙන අයියා දීමින් හැරි ආනිය පුරුහරකෝ වගේ පුතිය මොනවද නෑ ආයෙත් බලන්න නෑ අපි මේ පුරුහරකයක් කියලා හිතන්නේ හරි ඔක පසුම්බිය කියලා තමයි වරගේ පොතේ තියෙන්නේ මල්ලටත් කියනවා හරි ඔක කියන්න මම මතක් කරනවා අර අපේ ඉස්කෝලේ විද්‍යාපීඨ ටීචර් කෙනෙක් ඇවිල්ලා හරි ඒ ටීචර් පොඩි අවුරුදු 25 26ක් ඇති හරි නවී පන්තියේ ගිහිල්ලා ටීචර් උගන්වනවා තව ටීචර් කෙනෙක් එහා පැත්තේ පන්තිය උගන්වනවා අපේ මිස්ටර් පාසලක් නේ ළමයි ඉස්සරහට අරින්න හරි ටීචර් කියනවා ළමයි ඉස්සරහට අරින්න කියලා හරි ටීචර් කියා ගන්න ඕනේ ඉස්සරහට හැරෙන්න කියලා හරි ටීචර් හරි
ඉස්සරහට අරින්න. වෙලාවට තියාර කොල්ලවම මොනවද කියලා. හරි. වෙලාවට නම් මේ පන්තියේ කිව්වේ පුතේ. හරි හරි වෙලාවට ඔය වගේ පන්තියක කිව්වනම් හරි. වෙලාවට පස්සේ අර ටීචර් වැස්ට් එක ලොක් කරගෙන බලනවා අර ටීචර් මොකද මේ කියන්නේ කියලා. පස්සේ ස්ටාෆ් රූම් එකට ඇවිල්ලා අර ටීචර් කියනවා අර අනිත් ටීචර් සිංහල ටීචර් නම් හරි අපේ භාෂාවෙන් ඔය වගේ දෙයක් කියන්නේ මේ වගේ දේ ටීචර්ස් දෙකම කරගෙන බලනවා. එහෙනම් ඔය ටීචර් දවසක් උගන්වනවා පුතේ දෙවනමුත් ඔය පයි කියන වචනේ සාමාන්‍ය මල්ලට කියන වචනේ. ටීචර් ගානක් නෑ. ටීචර් දෙන්නා යනවා කොල්ලෝ ගාව වෙනවා. හරි ඊපස්සේ ඒ තරණීකේ කාගෙන ඉඳලා ටීචර් ඇවිල්ලා මෙහි ස්ටාෆ් රූම් එකේදී ඔක පැහැදිලි කරනවා. මාත් එතන හිටියා පුතේ. ඉබද කියලා ටීචර්. මම ඒකට මොකක්ද ඔයාලගේ භාෂාවෙන් කියන්නේ කියලා. හරි ගන්න සර් කියන්නේ කියලා ටීචර් මට කියා. පැහැදිලිද? ඔතන හරියටම තේරුම ලියා ගන්න මල්ල නැත්නම් පසුගිය. ඔය හරි මුතු තියක් දුන්නොත් හැමෝටම මතක තියෙන්නේ. හරි? යම් බලන්න. හරි? හරියටම තේරුම ලියා ගන්න තමයි මොනවද කියන්නේ. වයි ඇදීමින් කියන්නේ පසුගිය නැත්නම් මලු. ඇදීමින් හරි ගොසින්. ඇදීමින් හරි ගොසින් කියන්නේ ඉවත්ව ගොසින්. රට මුළුල්ලේ ශිල්ප පෑගෙන විදිනෝ. රට මුළුල්ලේ කියන්නේ රට පුරාම ශිල්ප පෙන්වමින් ඇවිදිනෝ. ඇවිදින්නේ. එතෙන් යනකම් හයිලයිට් කරගන්න මේ මෙතන ඉඳලා. හරි? මේ මෙතන ඉඳලා. ඇගේ දරුවෝ පළවා එතන ඉඳලා ඔතන යනකම් හයිලයිට් කරගන්න ඇවිදිනෝ කියන තැනට එනකම්. උගසේනගේ චරිත නිරූපණය. උගසේනගේ චරිත නිරූපණය. උගසේනගේ චරිත නිරූපණය. මොකද චරිත ලක්ෂණ මම ඉස්සලා කිව්වා. ඕනම අභියෝගයක් පාරමින් ඉන්නේ හැකියාව. ඔක කියන්නේ මම ඉස්සලා හොඳ වචන කිව්වා. මොකද? ආත්ම සත්‍යයෙන් ගෙවි තරුණින් කියන එක. දැන් තාත්තා කෙනෙක්. හරි ආත්ම සත්‍යයෙන් ගෙවි තරුණින්. මොකද ආත්ම සත්‍යයක් කියන තරුණින්. නොපසුබට උත්සාහයක් කියන තරුණින්. හරිද? හරි. යම් බලන්නේ. බලමු. ඇයිනෝ රජතම නුවරට උපන් වැඩි නුවර නොවේදයි. රජතම නුවරට උපන් වැඩි නුවරයි. ඒ කියන්නේ උපදුන හැදුණු වැඩුණු. ඉපදුන හැදුණු වැඩුණු. නුවර නොවේදයි. නුවර නොවන්නේදයි. ලැජ්ජාවෙන් වලහත් නොපියා. ඒ කියන්නේ ලැජ්ජාව වලකා ගන්නේ නැතුව. හරියටම තේරුම ලියා ගන්න. ලැජ්ජාව වලකා ගන්නේ නැතුව. ලැජ්ජාව වලකා ගන්නේ නැතුව. ලැජ්ජාවෙන් වලහත් නොපියා. ඊටත් අවුත් ඒකත් ඇවිල්ලා මෙතනට සත්වන දවස් මෙතෙන්ට 7 වෙනි දවසේ ශිල්ප දක්වමි උග්ගසේන සිට නුවරට ගියා යවුව උග්ගසේන සිට පුතා පුතේ නුවරට කියලා කියනවා ආගන්න හරිස වේගෙන් කතාව ගොඩනගනවා ආගන්න දැන් පුතේ උග්ගසේන ශිල්ප ඉගෙන ගත්තානේ දැන් පුතේ ගෑණිගේ මොනවද නැති උනේ ගෑණිගේ පඬිතකම් ඔක්කොම නැති වුණා. මෙයාට මෙතනත් හරි ගියා දැන් පොර වෙලා ඉතින්. එයා දැන් එයා තමයි වීරයා. හරි ගෑණිගේ රෙස්පෙක්ට් ඔක්කොම අයින් කරගත්තා. දැන් පුතේ මෙයා මොකද කරන්නේ? දැන් හැමෝටම ශිල්ප පෙන්න ඇවිදිනවා. හරි මෙයා දැන් පුතේ නැවත රජගහ නුවරට එනවා. හරි රජගහ නුවර අම්මා තාත්තා ඉන්න නුවරනේ. අනිත් එක එහේ අය දන්නවා මෙයා සිටුවරේ. මෙයා නුවරට පණිවිඩයක් යවනවා මං අහවල් සිටුවරයා. දැන් ඉන්නේ නැට්ටුකාර කුලේ. මම අදින් 7 වෙනි දවසේ නුවර ශිල්ප පෙන්නනවා හැමෝම ඉන්න කියලා මෙයා පණිවිඩයක් යවනවා. එයා ලැජ්ජාවෙන් ඉන්නේ. හරි යාරි ආත්මාර්ථකාරී. හරි යා අර අම්මලා තාත්තලා ලැජ්ජාවටපත් වෙනවනේ. හැබැයි එයා මොකද කළේ නුවරට ගියා. හරි එතකොට අර පල්ලෙහා කුලවල මිනිස්සු මොකද කරන්නේ? අක්කී අර සිටු පුතා අර නැට්ටුකාරීත් එක්ක පැනලා ගියේ. ඒකයි නැට්ටු සිටු කියන්නේ කියනවා. මිනිස්සු පුතේ වැඩිපුර එනවා බලන්න. ඒනම් මේක මැජික් එකක් වගේ නේ.
තේරෙනවද? මේ දැන් කට්ටිය හැමෝම රැස් වෙනවා මෙයාගේ ශිල්පේ බලන්න. බලමු මොකද වෙන්නේ කියලා. මේ ඕනම අභියෝගයක් බාර ගන්න ස්වභාවය. තේරෙනවද? මොකද ආත්ම සත්‍යයක් තියෙනවා. අර හිතන්නකෝ මේ රජා වෙලා කියලා හිතන්නේ විදිහට ආයෙන්න පුළුවන් තේනුවරට. බෑනේ. අර මෙයාට මේ ආත්ම සත්‍ය තියෙනවා. තේරෙනවද? ඒකයි මම කියන්නේ. අර එහෙම ආත්ම සත්‍යයක් තියෙනවා. හරි සමහර ඉන්නවා නිකුත් කැබිනට් ඇමතිවරයෙක් ඉඳලා වෙලා ඉඳලා සමහර වෙලාවට ප්‍රාදේශ සභාවට ඡන්දය දෙනවා නේද? උන්ටත් ආත්ම සත්‍යයක් තියෙනවනේ ඒ වගේම ලැජ්ජාහනාර කැටිලා තියෙනවා. පැහැදිලිද? ඒ වෙනුන් ඉන්නද ඉන්නවා අපි රටේ. හරි සමහර ඉන්නවා ජනාධිපති වෙලා පුතේ පස්සේ පාර්ලිමේන්තු යනවා මන්ත්‍රීවරු විදියට. හරි එයාට මම හිතනවා ආත්ම සත්‍යයක් ඇති. ඉහළම පුටුවර ගිහලා පුතේ ආය පල්ලෙහා පුටුවක වාඩි වෙන්න පුළුවන්ද? බෑ. ඒ ආත්ම සත්‍යයක් කියන උන් ලැජ්ජාව නැති වුණා. ඊළඟට ඉඳගෙන ඉන්න ලොක්කෝ. උගසේනත් ඒ වගේ. හරි අතරින්ගේ සිටුතරතුරේ පුතේ දැන් එන්නේ නැතුම් සිල්පියෙක් වගේ. මිනිස්සු කරු කරපු පුද්ගලයා දැන් පුතේ විහිළුවක් වෙන්නේ කරන්න දෙයක් නෑ. ඒකාද බලමු මොකද වෙන්නේ කියලා අයම් බලන්න අපි අපලන්න. හරි සත්වන දවස් කියන්නේ හත්වන දවසේ සත්වන දවසේ බොහෝ දිනක් මැසි රැස් මැසි මැත්තේ මැසිලා ගත්ත මැසි උඩ මැසි ගහගත්තා. හරි උගසේන සිටපොතා සැටරියන් මොන දණ්ඩක් බිම හිඳවාලා රියන්නට උස මොන දණ්ඩක් බිම හිටෙවුවා මේ. හරි ඒ කියන්නේ මීටර 27ක්. බලමුද වෙන්නේ කියලා උණ දණ්ඩක් බිම හිඳවාලා උණ දණ්ඩ අපිට නැංකෝයා උණ දණ්ඩක් ඉස්සර මෙයා නැංගා. හරි බිම හිටවලා උගසේන උණ දණ්ඩක් ඉස්සේ ඉන්නවා අත් දෙක වියෝ කරගෙන. හරි දැන් කට්ටිය අත් දෙක උඩ දාගෙන බලනවානේ මේ හරි දැන් කට්ටිය මොනවද කරන්නේ? අපිත් එහෙමනේ සින්දුවේ මාන්නේ මේ සින්දුවලට විසිල්ලක් ගාලා වන්වෝ ගන්නට කියනවා. හරි උගසේන තේ අප්පේකම ඉනවා. ඒකද සාමාන්‍ය මිනිස්සුනේ හරි යාළුවනේ කුලෙන් ඉන්නේ ඇවිල්ලා ඉන්නේ. ඒකද ඒක නිසා යාළුවා ෆුල් අප් එක දෙනවා. හරි නම් සීතිරි කාස්තවරත් මානවද. හරි කාස්තව රජකුමාර රජ කුලේ ඉන්නකොට සීතිරියට ඇවිල්ලා මොන කුලේ කිනද බැඳගත්තේ. වැදගත් පුතේ ජකඩ කර්මාන්තේ කරන කුලේ කෙල්ලා. හරි එතකොට යාළුවා බැලුවා අපේ රජුණා කියලා මුළු සීතිරියම කාස්තවරත් මාර ගොඩ දාලා දුන්නා. එහෙනම් ඒක තමයි ඇත්ත. හරි එතකොට තමන්ගේ කුලේ ඉහළ කුලේ කෙනෙක් ආවම සෑහෙන සපෝට් එකක් දෙනවා. දැන් උගසේනේ සපෝට් එක එනවා. බලමු මොකද වෙන්නේ කියලා. අන්ජම් බලන්න. මේ බලන්න. මොකද වෙන්නේ කියලා. බලමු. හරි අගට නැංගෝය. ඒ දවස් පුදුරුත්. ඒ දවසේ බුදුහාමුදුරුවෝ. හරි අනියම් වේලේ ලෝ බලනසේ උදෑසන ලෝ බලන. මේක වෙන්න කලින් බුදුහාමුදුරුවෝ දකින්න. ඒවා දෙදාම ඇය තාමල් තමයි මේක වෙන්නේ. හැබැයි ඊට කලින් බුදුහාමුදුරුවෝ දකින්නවා. හරි මුණදඬු අගට නැගෙන්නාට පෙර ආතුව මුණදඬක් ඉස්සර නැගින්න පෙර ආතුව. තමන් වහන්සේගේ නුවණ නැමැති මුණදඬුවක තමන් වහන්සේගේ නුවණ නැමැති මුණදඬුවක් කෙසේ හයයි කරගන්න රූපකයක්. නුවණ නැමැති මුණදඬුවක නුවණ නැමැති මුණදඬු අග රූපකයක්. හරි අග හරි මොන්න උන්ටක ඉන්නවා තක වර්සේ කුමන්තෝ වෙයි බලනසේ බුදුහාමුදුරුවෝ කාසියා බලනවා මොකක්ද වෙන්නේ කියලා. හරි සිල්පොත්තේ මේ සිල්ප දක්වමි කියලා සිල්පොතා සිල්ප පෙන්නනවායි කියලා සිල්පොතා සිල්ප පෙන්නනවායි කියලා සිල්පොතා සිල්ප පෙන්නනවායි කියලා උණදඬුවක් සිටි උණදඬුවක් ඉස්සේ ඉන්නවා. හරි ඒ සිටි හරි පර ඔහුගේ නැටුම් දක්නා නිසා ඔහුගේ නැටුම් දැරීම සඳහා බොහෝ දෙනා රැස් වෙනවා. රැස් වෙනවා. හරි මම එතනදී ගාථාවක් කියමි. ඒ අසස්වාසු දහසක් දෙන. ඒ අසස්වාසු දහසක් කියන්නේ 84000ක් දෙනා. 84000ක් දෙනා. 84000ක් දෙනා. නිවන් දකිති. උගසේනියෝ තුනදඬුවක දීම. උගසේනා තුනදඬුවක් කිස්කී දීම. රහත් වෙන්නේයි.
දැනගතාදේක හරි බුදුහාමුදුරුවෝ දැනගත්තා. හරි කල්පනා දැනගත්තා මෙයා මහත් වෙන්න පිට කරලා තියෙනවා. තේමාද බලමුද වෙන්නේ කියලා. එසේ දැන් හරි එසේ දැන දෙවන් දවස් කියන්නේ පසුදින. එසේ දැනගෙන පසුදින. සිගා වඩනා වේලා. සිගා වඩනා කියන්නේ පින්දපාත යන වේලාව. සලකාගෙන මහණගණ පිරිවරා. මහණගණ කියන්නේ වික්ෂු සමූහයක් පිරිවරාගෙන රජගහන වලට සිගා වැඩින වංශයක රජගහන වලට බුදුහාමුදුරුවෝ පින්දපාත යනවා. දැන් පුතේ හොඳම අවස්ථා නිරූපණයකට එන්නේ. හරි මෙතන පිටණිය වගේ තියෙනවා. හරි දැන් හැමෝම මේ පැත්ත දිහාමයි බලන් ඉන්නේ උද්දසේන දිහා. හරි උද්දසේන දිහා බලනවා. දැන් බුදුහාමුදුරුවෝ මේ පැත්තින් වඩිනවා. එනවාද වික්ෂ සංඝයා පිරිවරාගෙන වඩිනවා. උද්දසේන වඩිනු නැතුන් සිල්පේ පෙන්නන වෙලාව. බලමු මොකද වෙන්නේ කියලා. හරි කියම් බලන්න. හරි බලන්න. උග්ගසේන සිටු පුතා බුදුන් ඇතුළු නුවරට බුදුහාමුදුරුවෝ ඇතුළු නුවරට නෝඩනා තෙක්ම කියන්නේ වඩින්නට පෙර ආතුව කෙලිලරු බලන්නට රැස් වූවන් කෙලිලරු කියන්නේ නැටුම් ක්‍රීඩා බලන්නට රැස් වූවන් කොක්සන් ගසන නියාමේ කොක්සන් කියන්නේ පීටි ගෝසා නදන නියාමේ කොක්සා පීටි ගෝසා ගසන නියාමේ ඇඟිලි කියන්නේ ඇඟිලි පෙන්නලා දැනමක් කිව්වේ අර උඩකට උඩේ හිටගෙන ඉති මිනිස්සු කෑ ගන්නවා මොන උගසේන වම්මෝ කියලා උගසේන වල කියන්නේ ගානවා පහක් ඉන්න කියලා ඇහැදිලිද පොට්ටක් ඉන්න වැඩ පෙන්නනකම් කියලා හරි දැන් මිනිස්සු කියන්නේ වැඩ පෙන්නන්න ඉතේ පැහැදිලිද දැන් මේක ඇවිදගෙන ගිහින් උඩ හිටගෙන දැන් තනි කප්පෙන් ඉන්නවා මේ උතරේ ඒවාද සම්පූර්ණ උපසේන කියති මෙයා කියන ඉන්න කියලා හරි දැන් තමයි සර්කස් පේනවා පැහැදිලි දැන් ගෑණි කරේ හරි මෙයා වැඩ පෙන්නන්න ගත්තා පිළිමි වැඩ පෙන්නන වෙලාවට පුතේ ගැහණුමයි කරේට විසි වෙනවා හැමතැනම මේක තමයි පැහැදිලිද ආයෙත් බලන්න මොකද වෙන්නේ කියලා ආයෙත් බලන්න ඇඟිලි ඉදි කොටලා කියන්නේ ඉදි කරලා මුණදඬු අග සිටලා මුණදඬු අග ඉස්සේ ඉඳලා නික්ම කියන්නේ නික්මුණා කොටද හිස්සහසට සත්පිටක් කියන්නේ හත් වතාවක් කියන්නේ මොනවාද හත් වතාවක් පෙත්තක් මින් සිසෑරි අසරු ඇත්පමාවක් පෙත්තක් වගේ කරකිලා සිසෑරිලා දැස මුණදඬු අග සිටිය පැහැලාම මුණදඬුවක් ඉස්සේ හිටියා සත්‍යාදෙනකම් බලන්නකෝ මෙයා මොකද කරන්නේ මේක වටේට කෙලින්ම කරකිලා උඩට ගියා හත් වතාවක් ඇවිල්ලා ආපහු උඩ වටේ හිටගත්තා දැන් මෙහෙම ඉන්නේ මෙහෙම ඇවිල්ලා දැන් මම මේක පල්ලෙයට එනවා හරි මේව කරකිලා උංගාල උඩට යනවා ආපහු ඇවිල්ලා හිට ගන්නවා උඩ වටේ හරි මිනිස්සුන්ට පුදුමයි සර්කස් එක නැටුම ඒකාද අක්කියමනෝ කුසීක හරි ඇයි මේව උංගාල උඩට ගියා ආපහු ඇවිල්ලා හිට ගත්තා හොඳ අවස්ථාවේ උඩට සජී හරි ධර්මසේනාන්තර මේ වෙනවාදී කියන්නේ හරි මවනවා චිත්‍ර රූප පැහැදිලිද බලමු මොකද වෙන්නේ කියලා ආයෙත් බලන්න හරි සිටිය ඒ වෙලාවට බුදුහුත් වලට වඩනාසේ බුදුහාමුදුරුවෝ ඒ වෙලාවට වඩිනව නුවරට රසූ පිරිස බවාග කියන්නේ බවාක්‍රියුවත් හරි සිටිනට සමත්තු තමන් වහන්සේගේ දිසාව බලනමුත් කියන්නේ තමන්ගේ දිසාව බලනවා මිසක්කා තමන් දේශ බලනවා මිසක්කා උණදඬු සැඩවියනක් විතර ඒ කියන්නේ උණදඬේ සැඩවියනක් විතර මොත් වඩා උඩ සිටිනට ඊට වඩා උඩින් සිටිනට හරි මොත් වඩා උඩ සිටිනට කියන්නේ ඊට වඩා උඩින් සිටිනට බලයක් නැති උග්ගසේන දිසාව නොබලන ලෙසට උග්ගසේනියන් පැත්තේ දිසාවට උග්ගසේන ඉන්න පැත්ත නොබලන ලෙස ඊටවදාරසේක කියන්නේ අදිස්ථානයක්
කළා. දැන් ආගන්න උත්තර අවස්ථා නිරූපණය. හරි බුදුහාමුදුරුවෝ මෙහි පන්නවා. බුදුහාමුදුරුවෝ ඒ වගේ වැඩ කරන්නේ. දැන් අම්මුලිමාල තමයි කරද්දි කලේ මොකද්ද? කැලෑවේ ඉන්නේ අම්මුලිමාල. හරි පටන් ගන්න තැන බණ කිව්වද? නෑ බුදුහාමුදුරුවෝ කරපාඩු වරිනවා. හරි මොනවද කරේ? එයාගේ කට නැති කළා. හරි අර කෙනෙකුට පුතේ කියවගෙන ඉන්නේ අපිට මොනවද කියලා දෙන්න පුළුවන්ද? දැන් බල පිටින්න ඕනේ යමක් කියන්නේ. තේනවද? දැන් යාගේ බලය පිටින්න ඕනේ. හරි අම්මුලිමාල පුතේ එක්කන් ගිහිල්ලා අන්තිමේ එම්පත් කරලා බුදුහාමුදුරුවෝ බුදුබණ බණ කිව්වේ. දැන් උගසේන ආඩම්බරින් මෙතන ඉන්නේ. තේනවද? යාගේ ආඩම්බරින් නැති කරන්නේ. බණ කියන්නේ. නැත්නම් අහනවද? දැන් උද්දච්චකම කියනවා නම් මොනවත් අහන්නේ නැහැ. උද්දච්චකම විදුණත් පස්සේ තමයි කියන ඕනම දෙයක් අහන්නේ. බුදුහාමුදුරුවෝ ඒක දන්නවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ අධිෂ්ඨානය කරනවා මේ මිනිස් ඔක්කොම මන් දිහා මිසක්කා වෙන කොහෙවත් බලන්න එපා. ඒවද? දැන් උගසේන පණ දාගෙන අර කන් උඩ නටන. මිනිස් ඔක්කොම බලන ඉන්න බුදුහාමුදුරුවෝ දිහා. ඒ කවුරුත් බලන්නේ. දැන් උගසේන මොකද හිතෙන්නේ? තමාගෙනම කලකිරීමක් ඇති වෙනවා. ඒනවාද? එයා බැඳෙනවා මානසිකව. දැන් තමයි එයාට සත්‍ය කියලා දෙන්න පුළුවන්. බලන්න බුදුහාමුදුරුවෝ යොදන උපක්‍රම. කෙනෙක් මොනවාද? යමක් කෙනෙකුට අවබෝධ කරලා දෙන්න බුදුහාමුදුරුවෝ හරි අපූර්ව උපක්‍රම යොදලා තියෙනවා. බුද්ධ චරිතේ පුරාවන මේක දකින්න හම්බෙන්නේ. මේක එහෙම අවස්ථාවක්. යා බලන්න මොකද වෙන්නේ කියලා. ආයෙත් බලන්න. උගසේනියෝ තමන් පානා කෙලේ. උගසේනියෝ තමන් පෙන්වන ක්‍රීඩා. පානා කෙල කියන්නේ පෙන්වන ක්‍රීඩා. තමන්ම දක්නා පමණ මොත්. තමන්ම දකින්නවා මිසක්කා. හරි රැස්වුවන් නොබලන යාම දැන. රැස්වූ අය බලන්නේ නැති බව දැනගෙන. මුසුප්පුව කියන්නේ හරියට සූප්පුව වගේ. හරි මුසුප්පුව කියන්නේ මොකද්ද? කලකිරිලා. කලකිරි. දුක්ඛී වශයෙන් අවුරුද්දකින් සාමාසකින් අවුරුද්දකට වතාවක් මාස 6කට වතාවක්. හරි අවුරුද්දකට වතාවක් මාස 6කට වතාවක්. හරි අරුණ්‍යං සේපානා පුදුමයක් ලෙස පෙන්වන. පුදුමයක් ලෙස පෙන්වන. කෙලි බුදුන් නවොත් පීඩා බුදුහාමුදුරුවෝ ඇවිල්ලා. මෙතනට සම්භව කියන්නේ අමුතුව පහළ වුණා වගේ. හරි බුදුහාමුදුරුවෝ මෙතන ඇවිල්ලා අමුතුවෙන් පහළ වුණා වගේ. ඔබම අමුතුව පහළ වුණාසේ කියන්නේ ඒ කියන්නේ ආකර්ෂිතෙක් විදියට ඇවිල්ලා පහළ වුණා වගේ අමුතුවෙන්ම පහළ වුණාසේ පුදුමයක් විදියට පහළ වුණාසේ ආගන්තුකව ඇවිත් සම්භව ඔබම අමුතුව පහළ වුණාසේ හරියට තේරුම් ආගන්තුකව ඇවිත් පුදුමයක්සේ පහළ වුණාසේ පුදුමයක් පහළ වුණාසේ ආගන්තුකව ඇවිල්ලා පුදුමයක් විදියට පහළ වුණා වගේ බලන්න බලමුත් බුදුහාමුදුරුවෝ දිහා බලනවා මිසක්කා මේන් වලට මා ආදීපානා කෙලි මේන් වලට මා ආදීපානා කියන්නේ ප්‍රථම වතාවට පෙන්වන ක්‍රීඩා බලන්න ඕනෙත බලන කෙනෙක් නැහැ බලන්න ඕනෙත කියන්නේ බලන කෙනෙක් නැත හරි යම් බලන්න හරි බලන කෙනෙක් නැත. පැසුණු ගොයම මුළු වාසේ ලස්සනයි පුතේ කියන්නේ උපමා හයිලයිට් කරගන්න. පැසුණු ගොයම වැදගත් වූ වාසේ කියන අදහස. අදන උපමාවක් කියන්නේ අමුතුව පහළ වූ වාසේ විතරක් හයිලයිට් කරගන්න. උපමා. ගැමි උපමා. පැසුණු ගොයම මුළු වාසේ අර දැන් පුතේ මේ උපමාව මොනතරම් ගාමීයද කියලා බලන්නකෝ. හරි පොඩි ගොයන් ගස් තියෙනවා. දැන් අපි හිතමු දික්වා කියලා. හරි ගොයන් ගස් ඉදෝප හැටි තියෙන කුඹුරකුත් තියෙනවා. හොඳට පීඩිලා තියෙන කුඹුරකුත් තියෙනවා. මේ දෙකම පුතේ දික්වා වලින් හානි වෙනවා. හරි කොහොමද වැඩිපුරම දුක් වෙන්නේ කොහොමද? පීඩන ගොයම නිසා. කැල ගොයම මූලිකත්වය දෙනවද? නෑ. යා බලන්නේ පීඩන ගොයම රැක ගන්න මේක රැකගන්න ඉතර උත්සාහයක් දරන්නේ නැහැ. ඒක ගැමියෝ දන්නවා. ඒකද පැසුණු ගොයම් මුල්ලු වාසේ කියලා ගත්තේ ඒකයි. පැහැදිලිද? ආයෙ බලන්න. පැසුණු ගොයම් මුල්ලු වාසේ. හරි දුක්කේන හරි උගත් ශිල්පේ සිස්විය දුක්කේන ඉගෙන ගත්ත ශිල්පේ සිතුනායි සිතුවා.
බුදුතුන්ගේ අදහස උගේ අදහස දැනගත්තා. මුගලන් මහ තෙරුන් වහන්සේ බණාලා මුගලන් මහ තෙරුන් වහන්සේට කතා කළා. මුගලන් මහතුරු කියන්නේ බුදුහාමුදුරන්ගේ කවුද? අග්‍රස්ථාවකයෝ දෙන්නකින් එක්කෙනෙක්. කවුද අනිත් එක්කෙනා? සරියුත් හාමුදුරුවෝ. සරියුත් හාමුදුරුවෝ මොන භික්ෂුන් අතර අග්‍රස්ථානෙද ගත්තේ? මට මොනවද කාම්පල බලන්නේ? මහා ප්‍රඥාවන්තයින් අතර මුල් තැන. හරි. ඒතර මුගලන් හාමුදුරුවෝ කවුද? ඉදිමතුන් අතර අග්‍රස්ථානේ. ඇත්තට මුගලන් හාමුදුරුවෝ මොන පාටද? නෑ. මුගලන් හාමුදුරුවෝ නිල්නේ. හරි නිල් නේද ලේලා? ඒකද මුගලන් හාමුදුරුවෝ නිල් වුණා අර හොරුන් කියපු දේ කුටි කාපුවේ. හරි. මුගලන් හාමුදුරුවෝ ඇත්තටම කළු පාටයි. හරි සාහිත්‍යයේදී කවි සමයේදී පුතේ කළු සමානයි නිල් වලට. හරි කළු කියන්නේ නැතුව නිල් කියලා කියන්නේ නිල වර්ණ පීරලා කියන්නේ. නිල් පාට මොකද පීරන්න කියනවද? නිල් පාට නම් ඒක ලෙඩක්. ඒනද? කළු පාට සමාන වෙන්නේ නිල් පාට. හරි පද කළු පුතේ නයන කළු මගේ කළු කියලා කියන්නේ ඇයි කළුයි ක්‍රියාවේ පාට තමයි මුගලන් හාමුදුරුවෝ. ඒනද මුගලන් හාමුදුරුවෝ එක ආත්මයකින් අකුසලයක් කරනවා නේද? හරි මගේ කතාවක් කියදී කියාවේ. මුගලන් හාමුදුරුවෝ අහගන්න. ඒක ආත්මීය පුතේ තමන්ගේ අන්ධ දෙමව්පියොත් එක්ක තමයි හිටියේ. හරි අන්ධ දෙමව්පියෝ නිතරම පුතාට කරදර කරනවා නේ මයි පුතේ ගෑණියෙක් කසාද කරගන්න කියලා. එයා කැමති වුණේ නැහැ. දෙමව්පියන්ගේ බලපිරීම මත ගෑණියක් එක්කනවා. ගෑණි එක්කම පස්සේ ගෑණි ටික කාලයක් ඉඳී ගෑණිට පෙන්වන්න බෑ මිනිහගේ අම්මයි තාත්තයි. ඒනද ගෑණි නිතරම මිනිහත් එක්ක රණ්ඩු කරනවා. කම්සේ බෑන්ගේ මාවත කම්සේ අම්මයි තාත්තද. හරි මට ඉන්න බෑ. එක්කෝ අම්මයි තාත්තයි කියන කම්සේ ඉන්නවා මම යනවා මගේ ගෙදර. නැත්තම් මම මේ ගෙදර ඉන්නවා අම්මයි තාත්තයි පොඩට ගිහින් ගන්න. මිනිහා අසරණ වෙනවා. හරි ඒ වෙලාවට මිනිහ ඕන තරම් අසරණ වෙනවා. ගොඩාක් ගැහැණි හිතන්නේ එයාගේ අම්මයි තාත්තයි මිනිහාගේ අම්මයි තාත්තයි අම්මා තාත්තා නෙමෙයි. ඒකනේ අර ගීතේ කියන්නේ ඔබ මින් ඇය මින් ඔබ මට මාගේ ඇස් දෙක මගේ එදා කියන්නේ හරි ගෑණි නෙමෙයි යන්නේ අවසානයේ ගෑණි රැක ගන්න ඕන නිසා පිළියම් මොකද කරන්නේ අම්මා තාත්තා අසරණ වෙච්ච අම්මා තාත්තා අස්ස තාත්තේක දාගෙන පුතේ අරන් යනවා අන්තරාවක් නැහැ ඊළඟ පාට වරුණච්ච පහල දුන්නා විදියට පුතේ මෙයා බහැලා හෙඩ් කරනවා රසපානවා පුතේ අම්මයි තාත්තයි පරිපාල ඊවල පස්සේ ඒකලේම අම්මයි තාත්තයි දාලා මෙයා ගෙදර එන්න වයිට් එකේ ඉන්නවා වෙලාවට අම්මයි තාත්තයි දරුණු හැබැයි ඒ අකුසලයේ පුතේ රහත් පුරාණයේ විපාක මුලන් ආන්තරණේ අසුරු සැරින් යන්න පුළුවන් කියලා පුතේ ගණන් කරන්න බැරි තුරක් ඒවා ඉති බලෙන් යන්න පුළුවන් කියනවා. හැබැයි කරුණි කියන්නේ පුතේ ඕක. හරි එදා වරුණන්චු වල කොටු වෙච්චි ඉති බලෙන් නැතුණා. ඒ වාද වරුණන්චින් කුටි කෑවා. හැබැයි බුදුහාමුදුරන්ට ඇවිල්ලා පින්නම් පාට අවසර ඉඳගෙන ගිහිල්ලා පින්නම් කෑවා. එදා තමයි මුගලන් ආමුදුර නිල් පාට. නැත්තම් කළුයි. ඒ වාද අකුසල කියන දේවල් එහෙම. ඒ වාද අකුසල කියන ඒවා හරි ප්‍රබලයි. පැහැදිලිද? මේ කතාවේ තියෙන ලස්සන අකුසලයක්. උගසේ කෙරුණේ ඇයි කියලා කියනවා. කතාව අවසානයේ හරි ලස්සන කතාවක්. හරි අපි යම් බලන්න අද කියන්න පුළුවන් සර් කියාදේ. හරි යම් බලන්න මොකද වෙන්නේ කියලා යම් බලන්න. මුගලන් ආමුරන්ට බණවාලා. උගසේන නම් සිටු පුත්‍රයාට උගසේන කියන සිටු පුතාට සිල්ප ධම්මණට කියවයි සිල්ප ධම්මණට කියවයි. වදාරසේක කිව්වා. මහා තෙරුන් වහන්සේ එක්වසින් මහා තෙරුන් වහන්සේට ගිහිල්ලා අර හරි මොන ගාථාවක් තියෙනවා. ආගන්න. ඔය ගාථාවේ තේරුම ඔයාලට ලියන්නේ නේ. හරි ධර්මසීන හාමුදුරුවෝ ගාථාව භාවිත කරනවා කතාව රස කරන්න. ඒවල් පාලි ගාථාව මේ විදිහටම භාවිත කරනවා. මේ බලන්න ඉංග පස්ස නට පුත් උගසේන මහපල කරෝහි රංගම් පරිසාය හාසයස්සු මහජන සදේරු කියනවා. ඉංග කියන්නේ මිහි තේරුලියන. ඉංග කියනවා මිහි. පස්ස කියන බලන්න. පස්ස බලන්නේ නෙමෙයි ඈ. පස්ස කියන්නේ බලන්න. හරි. එතකොට පස්ස බලයි. හරි. පස්ස කියන්නේ මොකද?
බලන්න. නැත්නම් පස්සට බලන්න එහෙම නෙමෙයි. හරි. නටපුත්ත කියන්නේ නැට්ටුකාර පුතේ. හරි. උග්‍රසේන මහප්පල. උග්‍රසේන කියන්නේ මහප්පල කියන්නේ මහත් බල සම්පන්න. හරි. මහත් බල සම්පන්න නැට්ටුකාර උග්‍රසේන පුතේ. මේ බලපන්. එහෙමයි කියන්නේ. කරෝහි කියන්නේ පෙන්නන්න. රංගම් පරිසාය කියන්නේ රංගනීය පරිසාය කියන පිරිසට. රංගනීය පෙන්වන්න පිරිසට. රංගම් පරිසාය හාස්‍යසු කියන්නේ විනස්වන්න. මහාජනයා හරි මුගලන් ආන්දරෝ කියනවා මේ නැට්ටුකාර උග්‍රසේන පුතේ මහා බලයක් තියෙන නැට්ටුකාර උග්‍රසේන පුතේ මේ බලපන්. හරි නැටුම් නටපන් මිනිස්සු විනාශවපන් කියනවා. උග්‍රසේන මොනවයි කියන්නේ? උග්‍රසේන කල්පනා කරනකොට බුදුහාමුදුරුවෝ මගේ නැටුම් බලන්න නැහැ. දැන් යාර ප්‍රීතිය වැඩි වුණා. හරි දැන් මෙතන හත්වතාවයි කරපුණේ ප්‍රීතිය වැඩි වුණාම කීවතාවක් කරකේද පුතේ? ඩබල් වෙනවා. හරි ඩබල් වෙනවා. එහෙමනේ සතුට වැඩි වුණාම ඩබල් වෙනවා. හරි එහෙමයි. ඕනම දෙයක එහෙමයි. බලමු මොකද වෙන්නේ කියලා. ආය බලන්න. යන කාතාව වදාහරන බුදුන් වදාළ මෙහෙවර වදාළසේක බුදුහාමුදුරුවෝ කියපෝ මෙහෙවර කිව්වා. හරි කෙල්ලන්නේ යදන්නට නැටුම් ක්‍රීඩාවේ යදන්න. බුදුන් මහතෙරුන් වහන්සේට විධාන කළේ ඇයිද? බුදුහාමුදුරුවෝ මහතෙරුන් වහන්සේට අනකලේ ඇයිද? මත්තේ රෝහණ වන ප්‍රයෝජන සලකාය. මත්තේ කියන්නේ අනාගතේ ඔහුට වන ප්‍රයෝජන ගැන තේනියෝද මහතෙරුන් වහන්සේගේ කතාව අසා ගසේනත් මහතෙරුන් වහන්සේ කතාව අහලා. හරි බුදුහුත් මාගේ ශිල්පයට දක්න කැමති වෙලයි. බුදුහාමුදුරුවෝ මාගේ ශිල්පයේ දකින්න කැමති වෙලයි. සතුටුයි. උණදඩුවක සිටම අයිත් කතාවක් වෙනවා. ඊගපස්ස මහා ප්‍රඥ මොග්ගල්ලාන මහිද්దిక කරෝටි වන්දම් පරිසාය හාසයාමි මහජන. ඊග කියනවා මේ පස්ස කියනවා බලන්න. මහා ප්‍රඥ කියන්නේ මහා ප්‍රඥාවන්ත. මොග්ගල්ලාන කියන පුතේ මුගලන්. හරි බලන්න. මුගලන්. හරි මහිද්దిక මහා ඉද්ධි බලයක් ඇති. හරි මහා ඉද්ධි බලයක් ඇති. මහා ප්‍රඥාවන්ත මුගලන් හාමුදුරනේ මේ බලන්න. කරෝමි රංගම් පරිසාමි පෙන්නමි රංගම් කියන්නේ රංගනීය පරිසාය කියන පිරිසට. හාසයාමි මහා ජනතාව හිනස්සෝමි. කියලා උණදඬුවකින් අහසට නැගීලා උණදඬුවක් ඉස්සේ මොකද කළේ? අහසට නැග්ගා පුතේ. හරියට කළා තුදුස් පිට අන්න වචනය ආවා. තුදුස් පිට කීයද? අතේව දෙකක් කීයද? 14 වතාවක් හරියට තේරුම් ගන්න. ඔය හරියට මේ පාර හයිලයිට් වෙයි විභාගයේ. ඔය විභාගයේ ඔය හරියට හයිලයිට් වෙන්න පුළුවන් නේ. තුදුස් පිටක් වගේ වචනේ තේරුම් ගන්න දෙන්න පුළුවන් නේ. හා. තුදුස් පිටක් විතර ahas sisari dia කියන්නේ ahasi කරකෙලි දැසලා උණදඩුවක සිටිය දැකලා උණදඩුවක සිටියා. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ කිව්වා පස්සේ උපන්සෙන්ට සතුට වෙලුණා. ගාලදී අපිට 14 වතාව. ඇවිල්ලා මේ විතරේ ඉන්නවා. දැන් බුදුහාමුදුරුවෝ බණ කියනවා. දැන් එයා ඉන්නේ කොහෙද? උණදඩුවක් කිස්සේ. හරි බුදුහාමුදුරුවෝ මොකටද බණ කියනවා. බලමු මොකද වෙන්නේ කියලා. යම් බලන්න. අරිබුදුහුන් පනවදහන්නසේ බණ කියනවා. උග්‍රසේනීනි කෙල්ලරුවේ කියන්නේ නැටුම් ක්‍රීඩාවෙහි අලුත් තබාලා කියන්නේ ආසාව ඇති කරගෙන ගිය දවස කියන්නේ අතීතේ. පැවති පස්කදෙහි මොකක්ද පුතේ? පස්කොඩද? නෑ පස්කන්ධ කියන්නේ පංචස්කන්ධය. හරි ඕකට තමයි අපි හැමෝම මෑණෙන්නේ පුතේ. හරි අපි මේ මුළු පංචස්කන්ධයේ මුදුම කැමැත්තක් තියෙනවා. තේරෙනවද? ඕක වැරද ගන්න මයි පුතේ අපි මැරින්න බලන මාතේ වැරද ගත්තන් පස්සේ තමයි තේරෙන්නේ ඒකේ අතේ දෙයක් නෑ කියලා.
තේරෙනවද? මොනවද පංචස්කන්ධය කියන්නේ? ඇස, කන, දිව, ශරීරය, කාය. අර මේකදී අපි කැමති පුතේ මැරෙන්න හදන්නේ ඕකනේ. අර සමහර පුතේ ඉගෙන ගන්න එකට පස්සෙන් යනවා පංචස්කන්ධේ පස්සේ. හරි මේක හරි මීවි. මලු කන්නත් පෙරී සුදු මම ඔයාලට ආදරේ කියනවා. හරි කියන්නේද? කිය. මැරෙන්න බෑ. හරි මේක තනිකර අසුචි ගොඩක් මේ පුතේ මේ අපි කියන්නේ. ඒනවා මේක තනිකර අසුචි ගොඩක්. ලැට් එක. ඒනවා ළමයිට මේක ඇවිදින ලැට් එකක් උඩින් සරසගෙන ඉන්නේ. බැරි වෙලා මේක කන පිට හැරෙන්නත් කොහොමද කියන්නේ? අර එක්කවත් නම් මේ පට්ට ගඟක් තියෙනවා. අර හැමදාම කියන්නේ පරිප්පු එක්කද පුතේ මිනිස් 3-5 දාලා සූදුරුමු මේව ඔක්කොම දාලා හොඳට කිරිදාන පරිප්පු එකක් උයන්න කරාට ඒකල එක පරිප්පු එකක් රස්මිනක එහෙම නැත්නම් දීසියක දාලා වහලා තියනවා. අනිත් පරිප්පු එක කන්න. කාලා උදේට අර කරලා බලන්නකො බින්ද කතයි කියලා මියම් පෙර කුකුළු දාලා එතකොට පුතියා කාපික බඩක් නෙවෙමුනේ. හරි යාළු පිරිවරාගෙන අපි වත් කරන්නේ. හරි ටෙස්ට් කරලා. හරි ඕකේ එළියට දාන වෙලාවට යාළුවා කඩ ගහලා මේවා කියන්නේ වාචා. හරි මට තනියයි. කියලා නෑනේ අපිත් ආයෙ වාගෙන දාන්නේ. ඒක අපිට පවා පිළියයි. හරි මේක ඇතුලේ පුතේ තියෙන්නේ. හරි මේක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒනාද ලස්සනයි කියලා අපි හිතුවට මේක පට්ටකටයි. පැහැදිලිද? ඇතුළත් කියලා ගන්නවා නම් පුතේ කල්ල කියනවා. මේ කියන්නේ ඒක. හරි පස්කදේ මොකද? පංචස්කන්ධේ දැන් බලන්න. හරි පංචස්කන්ධේ බලන්න. පස්කදේ. හරි ආර්ය අත්තරව ආසාව අත්තරින්න. හරි ඒ පස්කද එම පස්කද එන දවස කියන්නේ අනාගතේ. එන දවස කියනවා අනාගතේ. පවත්න හැලුමුත් හැරව පවත්න ආසාවක් අත්තරින්න. දැන් පවතින ස්කන්ධයන් කෙරෙහි ආර්යතරව ආසාවක් හරින කියනවා. එසේ කළා නම් දෙවියන්ගෙන් තබා එමකොලොත් නැතුම් පීඩා මිත්‍යා. ජාති ජරා මරණින් මිදවයි. ජාති ජරා මරණින් මිදෙන්නේයි වදාළසේක දේශනා කළා. දේශනාව කෙලවර ස්වාසු දහසක් විතර දේශනාව අවසන් වෙදී පුතේ 84000ක් වෙනවා. නිවන් දුක සත්‍යෝ නිවන් දැක්කා. හරි උග්ගසේන සිටු පුත්‍රයානෝද උග්ගසේන සිටු පුතාද කරක රහත් වන්නාසේ අන්න ලස්සන වචනයක් ආවා. මම ඔයාලට කිව්වා මේ කර කියන වචනේ පුතේ අපිට අඟුල්මල් දමනේදී හම්බවුණා. අඟුල්මල් දමනේදී මොකද කිව්වේ? අඟුල්මල් මහාන කරන්න නම් බුදුහු කර සෙව්ව මැනව. බෙල්ල හොයන්නද කියලා කියන්නේ. නෑ. මොකද මම ඒ වචනේ පැහැදිලි කරන්න වචන ගොඩාක් ගත්තා. ඉස්සර මියුසිකල් ෂෝ වලට ගියාම උක ළඟ තියෙන පොතක් නෝනක. කපාන යනවා කිව්වා. මොකද? දැලිපිහිය සියුම් වහ. අර චුට්ට මිස්තුනක් මොනවද වෙන්නේ? කැපෙනවා. ඒකනේ කියන්නේ අවධානයෙන් වැඩක් කරත් කියනවා දැලිපිහිය කිරි කනවා වගේ කියලා. අර දිවේ කෑල්ලක් යන්න පුළුවන්. අර උද්දසේ ඉන්නේ කන මොමුදුනේ. හරි දැන් රහත් වෙලා පුතේ හරියට කොයි වගේද? දැලිපිහිය ආකීසේ රහත් වුණා වගේ. චුට්ට මිස්තුනක් ඇදෙන්න වැටෙනවා. පැහැදිලිද? උපමාව. හරි ලස්සන උපමාව. තාක්තිකයි. හරි කරක රහත් වන්නාසේ දැලිපිහිය උඩ රහත් වෙනවා වගේ. නොවන බව කියන්නේ නොහගවා පිය. පිය හගවා නොහගවා. නොවන බව පිය නොහගවා. උණදඬු අදදීම උණදඬු අත්‍යස්සේදීම. පිලිසිබියා පැටි දාන. මොනවද පිලිසිබියා කියන්නේ? අර්ථ නිරුක්ති අර්ථ ධර්ම නිරුක්ති පටිභාන අර්ථ ධර්ම නිරුක්ති පටිභාන පිළිබඳව අවබෝධය කියලා දාගන්න. අර්ථ ධර්ම නිරුක්ති පටිභාන පිළිබඳව අවබෝධය ලබා පිළිසිබියා රහත්ව උණදන්නේ දැසපියා උණදන්නේ දැස්සා
හරි බුදුන් ළඟට ගොසින් පසක පිටුවා වැඳ බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා පසක පිටුවලා වැඳ පුතේ. වැඳගෙන මහාන කරන්න ආරාධනා කළා. මාව මහාන කරන්න කිව්වා. දැන් මේ කාලේ පුතේ ගිහි කෙනෙක් රහත් වුණොත් එයාට ඉන්න බෑ ඉංග්‍රීසි. තේරුණාද? ගිහි කෙනෙක් අනිවාර්යයෙන්ම රහත් වුණොත් පුතේ එක්ක පැවිදි වෙන්න ඕනේ නැත්නම් පිළිවෙලක්. හරි සුද්ධෝදන රජතුමාට තමන්ගේ තාත්තනි ඒලා සුද්ධෝදන රජතුමා හොයාගෙන ගිහිල්ලා බුදුහාමුදුරුවෝ බණ කිව්වා. බණ කියලා අවසානයේ සුද්ධෝදන රජතුමා නතර කළේ පුතේ සෝවාන් සකෘදාගාමි අනාගාමි කියන තැනින් නතර කළා. හරි නියන වෙලාවේ රහත් වෙන්න ඉඳහැරුණා තිබ්බා. බුදුහාමුදුරුවෝ දන්නවා තාත්තා කීයටවත් මහාන ඉන්නේ කියලා. හරි අනාගාමි තැනින් නතර කළා. සුද්ධෝදනත් මෑතර මේ යන වෙලේ තමයි පුතේ රහත් වෙන්නේ. රහත් මොත් පැවිදි වෙන්න ඕනේ කියේ. උගසේන රහත් වෙලා ඉන්න බෑ ජීවේසේ බුදුහාමුදුරුවන්ට ගිහිල්ලා මාව මහාන කරන්න කියලා ඉල්ලන. බලමු මොකද වෙන්නේ කියලා. පැහැදිලිද? ආයම් බලන්න මොකද වෙන්නේ කියලා. හරි බලමු. හරි බලමු. හරි බලමු. බුදුහාමුදුරුවෝ දකුණට දික් කොටලා බුදුහාමුදුරුවෝ දකුණට දික් කළා. හරි මහාන මෙසේ වයි මදහලසේ කාරණය බුදුහාමුදුරුවෝ මහාන මෙහෙට එන්නේ කියලා කිව්වා. මම අඟුලිමාලේ කිව්විත් කියන්නේ අඟුලිමාල පැවිදි කරන්න කියලා ඉල්ලද්දී බුදුහාමුදුරුවෝ මොකද කළේ? ඒක දික්කවේ තරත දකුණට දික්කලා ඒක දික්කවේ තරත. හරි එන්න හරි මහානවේ මහාන හරි ධර්මී මෙසේ කියන්නේ. බුදුහාමුදුරුවෝ තමයි මේ අත දික් කරන්නේ. මෙහෙන් එනවා පුතේ කවුද? හරි මෙහෙන් එනවා කවුද? හරි සමල්ලා එනවා තීක්ෂණලා එනවා තවදුරටත් හරි තව ඔය ධම්මික කියක්කා හරි ඉන්නදේ උදා එනවා මාතිකලා එනවා හරි ආකුංචි බණ්ඩලා එනවා රම් බණ්ඩලා එනවා මිහින් යනවා සෝපිතලා අස්සෙදිලා මහානාමලා වප්පලා පත්වේලා දීපක්කියා හරි බුදුහාමුදුරන් විතරයි ඒක කරන්න පුළුවන් ඒක විකරී කරත කියලා දක්වනත දික් කරනවා ඔටෝ කිව්වේ සරින් වෙනවා හරි ඔටෝ සිවුරු පැලඳෙනවා පුතේ මේ පැත්තෙන් වික්ෂුන් මහන්සලා ඉදිරියට තුන්සිවුරාදී අටපිරිකර දරා හරි මම උඩ කලින් අටපිරිකර ගැන දුන්නා දරා සඩවයස්ගේ මහතෙරු කෙනෙකු වහන්සේ මේ සඩවයස් පිළිපිරුණු මහතෙරු වහන්සේ කෙනෙක් වගේ උපමාවක් මේ ආකල්ප සම්පන්න වූසේක ආකල්ප සම්පන්න වූසේක කියන්නේ උසස් ගති පැවතුම් වලින් යුක්ත වූසේක උසස් ගති පැවතුම් වලින් යුක්ත වූසේක හරිද දැක්කම හරි යමු හරි යමන්න හරි මහන්දයද කියන්නේ බුදුහාමුදුරුවෝ ළඟ ඉන්න අනිත් වික්ෂුන් වහන්සේලා ආගන්න මට කතාවක් කියනවා හරි ඇවත් මේ සඩනියන් මුණ දණ්ඩින් උගසේන හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා අහනවා ඇවත් මේ සඩනියන් මුණ දණ්ඩින් හරි ප්‍රශ්න ගමනේ